අපේ භාෂාවෙන් කියනවනම් සුපිරිම platform එකක් තමයි Pinterest කියන්නේ. කොහොමද මේ video clips download කරගන්නේ? මම දැන් වීඩියෝ එකක් download කරලා පෙන්නන්නම්. ඔයා නිතරම Pinterest පාවිච්චි කරන කෙනෙක්ද? ඔයා හිතන්න ඔයාට Pinterest එකේ වීඩියෝ එකක් download කරගන්න ඕන වුණොත් ඔයා කොහොමද ඒක download කරගන්නේ? ඔයාට app එකෙන් ඒක download කරගන්න ක්‍රමයක් දීලා නැහැ. එතකොට කොහොමද ඔයාට අවශ්‍ය වීඩියෝ එක download කරගන්නේ? ඉතින් මේක තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් පුංචි සරල ක්‍රමයක් තියෙනවා මම අද මේ වීඩියෝ එකෙන් ඒ ගැන ඔයාලට කියලා දෙනවා. ඉතින් මතක ඇතුව ඉස්සෙල්ලා මේ වීඩියෝ එක සේව් කරගන්න. මොකද වීඩියෝ එක මිස් වුණොත් ඔයාලට ආපහු මේ වීඩියෝ එක හොයාගන්න අමාරු වෙනවා. ඒ වගේම ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම රතු පාට subscribe button එක click කරන්න. හරි වැඩිය කතා කරගෙන ඉන්න ඕනේ. අපි යන් කෙලින්ම වීඩියෝ එකට. මුලින්ම මම Pinterest ගැන මොකක්ද කියලා චුට්ටක් කියලා ඉන්නම්. මොකද මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්න පුළුවන් සමහරට Pinterest ගැන දන්නේ නැති. ඒතකොට එයාටත් එක දැනගන්න මම චුට්ටක් Pinterest ගැන මොකක්ද කියලා ටක් ගාලා කියලා ඉන්නම්. Pinterest කියන්නේ ඔයාලට ක්‍රියේටිව් අයිඩියාස් ගන්න, ක්‍රියේටිව් කන්සෙප්ට් ගන්න හොඳම ප්ලැට්ෆෝම් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් සුපිරිම ප්ලැට්ෆෝම් එකක් තමයි Pinterest කියන්නේ. ඉතින් මේකේ තියෙනවා ක්‍රියේටිව් වීඩියෝ කන්සෙප්ට්, ක්‍රියේටිව් ඉමේජස්, මෙන්න මේ හැම එකක්ම තියෙනවා. ඔයාලට මේවා බලලා ඔයාගේ පර්සනල් දේවල් වලට, ඔයාගේ බිස්නස් එකේ දේවල් වලට, මාකටිං කැම්පේන්ස් වලට ඔයාට මේවා යූස් කරන්න පුළුවන්. ඔයාට මේ අයිඩියාස් ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ ක්ලිප්ස් ඩවුන්ලෝඩ් කරගන්න විදිය තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. කොහොමද මේ වීඩියෝ ක්ලිප්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ? හරි මම දැන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම් කොහොමද ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. හරි ඔයා මෙන්න මෙහෙම Pinterest එකට ඇවිල්ලා ඔයාට කැමති වීඩියෝ එක ඔයා සිලෙක්ට් කරගන්න ඕන. මම මෙන්න මෙහෙම වීඩියෝ එක සිලෙක්ට් කරගන්නවා. හරි ඔයා දැන් ලැප්ටොප් එකෙන් ආවනම් මෙන්න මෙහෙම වීඩියෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මෙතන උඩම තියෙනවා මේ වීඩියෝ එකේ link එක. මෙන්න මේ වීඩියෝ එකේ link එක ඔයා copy කරගන්න ඕන. ඔයා මේ link එක උඩ click කරලා Ctrl C ගහන්න. හරි එතකොට මේ link එක copy වෙනවා. ඔයා ඊට පස්සේ යන්න Google එකට මෙතන search කරන්න Pinterest video downloader කියලා. Pinterest video downloader. ඔයාලට ඒතර බලා ගන්න පුළුවන් මෙන්න මේම උඩින්ම site එකක් එනවා Pinterest video downloader කියලා. ඔයා මේ උඩින්ම එන link එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ ඔයා අර copy කරගත්ත link එක තියෙනවනේ. ඒ copy කරගත්ත link එක මෙතනට ගෙනල්ලා paste කරන්න. හරි. ඔන්න ඔහොම paste කරලා මෙතන දකුණු පැත්තේ තියෙනවා download කියලා button එකක් රතු පාට. මෙන්න මේ download button එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වම් පැත්තේ කෙළවරේම තියෙනවා ඔයාලා සිලෙක්ට් කරපු වීඩියෝ එක. ඒ වීඩියෝ එක පල්ලෙහා තියෙනවා ඩොට් තුනක්. මේ ඩොට් තුන උඩ ඔයා ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. හරි දැන් ඔයාගේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. හරි අපි දැන් ගිහිල්ලා බලමු වීඩියෝ එක කොහොමද කියලා. මෙන්න මෙතනට යන්න. ඔන්න වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. දැක්කද වීඩියෝ එක ක්වොලිටි එකෙන්ම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට Pinterest එකේ තියෙන වීඩියෝ එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාගේ පර්සනල් වැඩකට, ඔයාගේ බිස්නස් එකේ වැඩකට, ඔයාගේ ජොබ් එකේ මොකක් හරි මාකටිං කැම්පේන් එකකට අවශ්‍ය වීඩියෝ ක්ලිප්ස්, අයිඩියාස්, ක්‍රියේටිව් කන්සෙප්ට්, වීඩියෝ ක්ලිප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙන්න මේ Pinterest කියන ටූල් එක, Pinterest කියන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඔයා අනිවාර්යෙන්ම යූස් කරන්න ඕන. ඉතින් අද කතා කරන්න ආවේ Pinterest එක ගැන. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලට වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ඔයාලගේ තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. මම හැම ප්‍රශ්නයකටම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඒ වගේම ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඔයා මේ වීඩියෝ එක බලන්නේ TikTok එකේ නම් අපේ channel එක follow කරන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.